අද අපි ගැඹුරින් විමසා බලන සූදානම් වෙන්නේ හරිම අපූර්ව කතාවක්. මේක පටන් ගන්නේ ආනන්ද හිමියන්ට ඇති වුණ කියන්න පුරුවන් ඊටාම සරල ඒවදෙම ගැඹුරු කුතුහලයකින්. ඔව්. උන්වහන්සේට තිබුණු ප්‍රශ්නයක් තමයි ඇයි එකම වතාවතක් එක එක කාලෙක එක එක බුදු කෙනෙක් යටතේ වෙනස් විදිහට පැවැත්වෙන්නේ කියන එක. ඉතින් අපේ මූලාශ්‍රය වෙන්නේ ආනන්ද තෙරුන්ගේ උපෝසත ප්‍රශ්න පුවත ඇසුරෙන් සැකසුණු කරුණ එකතුවක්. අපේ අරමුණ ඒ සරල ප්‍රශ්නෙට ලැබුණු අර විශ්වීය පිළිතුර මොකක්ද කියලා හොයාගන්න එක. මොකද මේ කතාවේදී අපිට තේරෙනවා සමහර වෙලාවට අපි අහන කවදාද කියන ප්‍රශ්නෙට වඩා ඇයි කියන ප්‍රශ්නය කොච්චර වැදගත්ද කියලා. හරියට මේ කතාවේ හරය වෙන්නේ උපෝසතය කියන සංකල්පය. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා තමන්ගේ විනය සමාලෝචනය කරන ධර්මයේ සාකච්ඡා කරන විශේෂ දිනයක්. ආනන්ද හිමියන් දකිනවා බුදුන් වහන්සේ අතීත බුදුරුන් ගැන දේශනා කරද්දී උන්වහන්සේලාගේ දෙමෝපියන් කවුද, ආයුෂ කොච්චරද, බෝධිය මොකක්ද, ශ්‍රාවකයන් කවුද වගේ. ඒ හැම විස්තරයක්ම කියනවා. ඒ බුදුරුන්ගේ ශාසනවල උපෝසතය පවත් වූ කාලසටහන ගැන කිසිම දෙයක් කියලා නැහැ. ඉතින් උන්වහන්සේට ගැටලුවක් එනවා. ඒක අමතක වීමක්ද නැත්නම් ඒකේ වෙන මොකක් හරි විශේෂ හේතුවක් තියනවාද කියලා. හරි. අපි එතනින් පටන් ගමු. ආනන්ද හිමියන්ගේ මේ කුතුහලය තමයි මේ මුළු සාකච්ඡාවටම දොර අරින්නේ. උන්වහන්සේ දවල් කාලයේ විවේකයෙන් ඉන්න වෙලාවක මේ ගැන කල්පනා කරලා බුදුන් වහන්සේ ළඟට ගිහින් මේ ප්‍රශ්නය අහනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ දෙන පිළිතුර ඇත්තටම පුදුම සහගතයි. උන්වහන්සේ ඒ බුද්ධ ශාසනවල උපෝසතේ පවත්වපු කාලවකවානු හෙළිදරව් කරනවා. ඒ කාල පරතරයන් අතර තියෙන වෙනස තමයි ඇත්තටම කෙනෙක්ව කල්පනාවට පොළඹවන්නේ. මූලාශ්‍රවලට අනුව විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ උපෝසතේ පවත්ලා තියෙන්නේ වසර 7කට වරක්. විනාඩියක් ඉන්න අවුරුදු 7කට සැරයක්. අවුරුදු 7කට සැරයක්. මට හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ එක දේශනාවක එක අවවාදයක් ඊළඟ අවවාදය ලැබෙනකල් අවුරුදු 7ක් පුරාවටම මතක තියාගෙන ඒ අනුව ජීවත් වෙන්න ඕන. ඒක තමයි පුදුමය. ඒ ශ්‍රාවකයන්ගේ මානසික ශක්තියයි ඒ දේශනාවේ බලයයි කොයි වගේ වෙන්නේ නැද්ද? ඒක තමයි. ඊළඟට බලන්ද සිකී සහ වැස්සබූ බුදුන් වහන්සේලාගේ කාලවලදී වසර 6කට වරක්, කකුසඳ සහ කොණාගමු බුදුන් වහන්සේලාගේ කාලෙදී වසරකට වරක්, ඊට පස්සේ කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලෙදී මාස 6කට වරක්. ඉතින් ක්‍රමෙන් කාලය අඩු වෙලා තියෙනවා. අවසානයේ අපේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේදී තමයි 15වකට වරක්, ඒ කියන්නේ මාසෙට දෙපාරක් උපෝසතය පවත්වන්න පනවා තිබෙන්නේ. මේක හරිම රසවත්. ඒ කියන්නේ කාලයත් එක්ක ශ්‍රාවකයන්ට අවශ්‍ය මඟ පෙන්වීමේ වාර ගණන වැඩි වෙලා තියෙනවා වගේ. අවුරුදු 7ක ඉඳන් මාස භාගයක් දක්වා මේ කාලය අඩු වෙලා. ඒක ඇත්ත. නමුත් මෙතන තියෙන ඇත්තම ප්‍රශ්නය කාලසටහන මොකක්ද කියන එක නෙවෙයි. ඇයි මේ කාලසටහන් මෙච්චර වෙනස් වුණත් ඒ හැම එකකම හර එකක් පුනේ කියන එකයි නේද? හරියටම කාලසටහන නිකන්ම රාමුවක් විතරයි, චිත්‍රය තමයි වැදගත්. ඔබේ කිව්ව කතාව හරියටම හරි. ඊට පස්සේ ආනන්ද ඔය හැම බුදුවරයෙක්ම ඔය හැම උපසතයකදීම දේශනා කරපු එක පොදු අනුශාසනාවක් තියෙනවා කියලා දේශනා කරනවා. ඒකටනේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ. කාලය, ස්ථානය, පුද්ගලයන් වෙනස් වුණත් විමුක්තියට යන මාර්ගයේ මූලික හරය වෙනස් වෙන්නේ නැහැ කියන විශ්වීය පණිවිඩය තමයි එතනින් දෙන්නේ. එහෙනම් අපි මේ විශ්වීය අනුශාසනාව, ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂය ගැන කතා කරමු. මම හිතන්නේ පළවෙනි කොටස අපි හැමෝම වගේ අහලා තියෙන ඊතරම සුප්‍රසිද්ධ ගාථාවක්. සබ්බ පාපස්ස අකරණං කුසල සුපසම්පතා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. මේ ගාථා තුනකින් සමන්විත සම්පූර්ණ අනුශාසනාවේ අත්තිවාරම තමයි මේක. අපේ මුලාශ්‍රයේ තියෙන සරල සිංහල පරිවර්තනය තමයි නොකරනු පවක් දිවිහිමියෙන් කිසි විටක රැස්කල මෙනිවි දස කුසලම හැම දිනක පිරිසුදු කරනු සිත සිටිවිලි හැම තැනක බුදු අනුසසුන මෙය පිහිටනු මැන සිතක. හරි. අපි මේකේ පියවරෙන් පියවර තේරුම ගමු. සබ්බ පාපස්ස අකරණං සියලු පව්වලින් වැළකීම. මේක තමයි ආරම්භක ලක්ෂ්‍ය. හරියට ලෙඩකට බෙහෙත් කරන්න කලින් ලෙඩේට හේතු වෙන අහිතකර දේවල් නතර කරනවා වගේ දෙයක් නේද? ඊටාම හොඳ උපමාවක්. මේක තමයි ශීලයේ පදනම, ප්‍රාණඝාතය, සොරකම වගේ කායික සහ වාචසික අකුසල කර්ම වලින් සම්පූර්ණයෙන්ම වෙන්වීම. ඒක තමයි ආරක්ෂක වැට.
හැබැයි නිකම්ම නරක දේවල් නොකර ඉන්නක විතරක් ප්‍රමාණවත්ද? ඊළඟ පියවරෙන් ඒකට පිළිතුරු දෙනවා. කුසලස්ස උපසම්පදා. ඒ කියන්නේ කුසල් රැස් කිරීම. නිකම්ම නරකින් වැළකීලා ඉන්නවට වඩා සක්‍රියව යහපත කළ යුතුයි කියන එක. වලක් හාරණ එක නතර කරනව විතරක්මදි. ඒ වල පුරවන්නත් ඕන වගේ හරියටම. ඔව්. මූලාශ්‍රය විස්තර කරන විදිහට මේකෙන් අදහස් වෙන්නේ පැවිදි වූ දාසිට රහත් වන තෙක්ම කල හැකි සියලුම ලෞකික හා ලෝකෝත්තර කුසල් රැස් කිරීම සහ ඒවා වර්ධනය කිරීම. දානය, ශීලය, භාවනාව වගේ හැම යහපත් ක්‍රියාවක්ම මීට ඇතුළත්. ඔව් මේක තමයි ජීවිතයට ධනාත්මක ශක්තියක් එකතු කරගන්න විදිය. හරි. එතකොට පළවෙනි පියවර නරකින් වළකින එක, දෙවෙනි පියවර යහපත කරන එක, මේ දෙකම බොහෝ දුරට බාහිර ක්‍රියාව. ඒත් ඒ හැම ක්‍රියාවකම පාලන මැදිරිය තියන්ගේ හිතේ. එතකොට මේ අනුශාසනාවේ තුන්වෙනියටම සචිත්ත පරියෝදපනන් තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම ගැන කතා කරන්නේ. ඒක තමයි මේ හැම දෙයකම මූලය නිසා වෙන්නේ නැති නේද? නියත වශයෙන්ම. සිත පිරිසිදු කර ගැනීම තමයි මේ මාර්ගයේ උච්චතම අවස්ථාව. විශේෂයෙන්ම පංච නීවරණ ධර්ම, ඒ කියන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්‍ය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන හිතේ පැහැදිලිකම නැති කරන, හිත කිලිටි කරන කෙලෙස් වලින් සිත මුදවා ගැනීම තමයි මෙහි අරමුණ. බාහිරව කොච්චර හොඳ දේවල් කළත් ඇතුළත හිත කිලිටි නම් ඒකෙන් සම්පූර්ණ ඵලයක් නැහැ. ඉතින් මේ පියවර 3 දිහා බැලුවම මේක සම්පූර්ණ මාර්ගයක්. පවුනෝ කිරීමෙන් ශීලය, යහපත් ක්‍රියා කිරීමෙන් කුසලය, සහ සිත පිරිසිදු කර ගැනීමෙන් භාවනාව. ඔව් මේක තමයි සියලු බුද්ධ ශාසනාවලට පොදු අත්තිවාරම. ඒක හරිම පැහැදිලි. ඒක පුද්ගලයෙක් Taman තුලින් කරගන්න ඕන අභ්‍යන්තර වැඩපිළිවෙල. එතකොට මේ අභ්‍යන්තර ශුද්ධිය ඇති කරගත්ත පැවිද්දෙක් සමාජයත් එක්ක අනිත් අයත් එක්ක හැසිරෙන්න ඕන කොහොමද? ඒ කෙනාගේ ස්වභාවය මොකක්ද? ඊළඟ අනුශාසනාවෙන් ඒ ගැනත් මඟ පෙන්වීමක් තියෙනවද? අනිවාර්යයෙන්ම ඊළඟ ගාථාවෙන් පැහැදිලි කරන්නේ සැබෑ ශ්‍රමණේකුගේ ගුණාංග මොනවද කියලයි. ඒ තමයි කන්ති පරමන්ත පෝති තික්ඛා නිබ්බාණම් පරමම් වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හොති පරං විහෙටයන්තෝ. අපි මේකේ පළවෙනි කොටස ගමු. කන්ති පරමං තපෝ තිතික්ඛා. ඉවසීම උතුම්ම තපසයි. ඔව්. අපි තපස කිව්වම සාමාන්‍යයෙන් හිතන්නේ ශාරීරියට දුක් දෙන කටුක ව්‍රත සමාදන් වෙන එක ගැන. ඒත් මෙතන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන නේද? ඔව්. ඊටාම වැදගත් වෙනසක්. මෙහිදී කන්ති හෙවත් ඉවසීමෙන් අදහස් කරන්නේ තමන්ටම ශාරීරික පීඩා කර ගැනීම නෙවෙයි. මූලාශ්‍රයට අනුව අනුන්ගෙන් එන නිന്ദා, අපහාස, චෝදනා, ගැරහුම් වගේ දේවල්. කිසිම තරහවකින් තොරව දරා ගැනීම. දරා ගැනීමයි. ඒ අදිවාසනක් ශාන්තිය තමයි මේ ශාසනයේ උතුම්ම තපස විදියට හඳුන්වන්නේ. මොකද ශරීරයට දුක් දෙන එක ඕනෑම කෙනෙකුට යම්තාක් දුරට කරන්න පුරුවන්. නමුත් මනස නොසෙල්වි අපහාසයක් දරා ගැනීම ඊට වඩා ගොඩක් අමාරුයි. ඊටාම දුෂ්කර උසස් මානසික පුහුණුවක්. ඒක ඇත්ත. බාහිර පීඩා දරා ගැනීමට වඩා අභ්‍යන්තර ස්ථාවරත්වය සහ මානසික ශක්තිය ගැනයි මෙතන අවධාරණය කරන්නේ. ඊළඟට නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. සීලු බුදුවරු නිවන උතුම් යයි දේශනා කරනවා. ඒ කියන්නේ මේ කරන හැම පුහුණුවකම හැම වෑයමකම අවසාන ඉලක්කය, අවසාන ගමනාන්තය නිවන බව නිතරම මතක තබා ගත යුතුයි කියන එකද? හරියටම. ඒක තමයි උත්තරීතර ඉලක්කය. කරන හැම දෙයක්ම ඉලක්කය වෙනුවෙන් දිශාගත වෙන්න ඕන කියන මතක් කිරීම. ඊළඟට එන කොටස මම හිතන්නේ අදටත් ඊටාම බලවත් පණිවිඩයක් දෙනවා. නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙටයන්තෝ. සරලවම අනුන්ට හිංසා කරන්න පැවිද්දෙක් නෙවෙයි. අනුන්ව ශාරීරිකවෝ හෝ මානසිකවෝ වෙහෙසට පත් කරන කෙනා ශ්‍රමණේක් නෙවෙයි. ඒක තමයි. ඒක හරිම පැහැදිලි සහ කොන්දේසි විරහිත ප්‍රකාශයක්. ඒ කියන්නේ අධ්‍යාත්මික මාර්ගය සහ හිංසනය. කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම පටහැනි අන්ත දෙකක්. ඔව් කිසිම විදිහකින් මේ දෙකේ එකට පවතින්න බෑ. නියත වශයෙන්ම. ඒකන කිසිම අලු පැහැ ප්‍රදේශයක් නැහැ. කළු සහ සුදු වගේ පැහැදිලි. ඔව්. හරි. එතකොට අපිට දැන් පැහැදිලි සීල බුද්ධ ශාසන වලට පොදු අත්තිවාරම. පවු නොකිරීම, කුසල් කිරීම, සිත පිරිසිදු කිරීම. සහ ඒ මාර්ගයේ යන කෙනාගේ මූලික ගුණාංග. ඉවසීම, නිවන ඉලක්කය කරගැනීම, අවිහිංසාව. මේක තමයි දර්ශනය. එතකොට මේ දර්ශනය ප්‍රායෝගිකව දිනපතා ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? ඔව් ඒකට මාර්ග සිතියමක් ක්‍රියාකාරී සැලැස්මක් තියනවද කියන එක? මම හිතන්නේ අවසාන ගාථාවෙන් ඒ ගැන කියවෙනවා. ඔව් අවසාන ගාථාව තමයි මේ හැමදේම ප්‍රායෝගික තලයට ගේන ක්‍රමවේදය. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සමුවරෝ මත්තඤ්‍යුතාච භත්තස්මින් පන්තංච සොයනාසනං
අධිචිත්තේච ආයෝගෝ එතං බුද්ධාන ශාසනං. මේක හරියට ක්‍රියාත්මක කළ යුතු දේවල් ලැයිස්තුවක් වගේ. අපි එකින් එක බලමු. අනූපවාදෝ අනූපඝාතෝ මේක කලින් ගාතාවේ තිබුණ අදහස තවදුරටත් පැහැදිලි කිරීමක් වගේ. ඔව් ඒකේ ප්‍රායෝගික පැත්ත අනූපවාදෝ කියන්නේ අනුන්ට අපවාද නොකිරීම, චෝදනා නොකිරීම, මූලාශ්‍රය කියවෙනවා ජාතිය, කුලය වගේ දේවල් මුල් කරගෙන වචනයෙන්වත් හිංසා නොකළ යුතු බව. අනූපඝාතෝ කියන්නේ කායික හිංසනෙන් වැළකීම. ඔව් අතින් පයින් පහර දීම වගේ දේවලින් වැළකීම. මේ දෙකෙන්ම වාචසික සහ කායික සංවරය ගැන කියවෙනවා. හරි. වචනෙනුයි ක්‍රියාවෙනුයි හිංසා නොකරන එක තේරුණා. ඒත් පැවිදි ජීවිතයකට ඒ විතරකු මදි නේද? ඒකට નિયમિત විනය නීති පද්ධතියක් තියෙනවනේ. අනිවාර්යෙන්ම. ඒ තමයි ඊළඟ කරුණ පාතිමොක්ඛ්‍යච සංවරෝ. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ ශීලයේහි සංවර වීම. ඔව් භික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු මූලික විනය නීතිමාලාවට අනුව හික්මීම. මේකෙන් මුළු පැවිදි ජීවිතයම විනය රාමුවක් තුලට ගන්නවා. ඊළඟට එන කරුණු දෙක මත්තඤ්ඤුතාච භත්තස්මින් සහ පන්තංච සයනාසනම් චේනේව හරිම ප්‍රායෝගිකයි වගේ. ඔව් ආහාරය සහ වාසස්ථානය ගැන. මේවා තමයි භාවනානුයෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය බාහිර සාධක. මත්තඤ්ඤුතාච භත්තස්මින් කියන්නේ ආහාරයේහි පමන දැනීම. මේක නිකම්ම අඩුවෙන් කන එක නෙවෙයි මූලාශ්‍රයේ මේක හොඩට විස්තර කරනවා. ආහාර සෙවීමේදී, පිළිගැනීමේදී සහ වැළඳීමේදී පමණ දැනගෙන කෑදරකමින් තොරව කටයුතු කිරීම. ශරීරය පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය පමණක් ගැනීම. ඔව් මේකෙන් සිහියත් ඉන්ද්‍රිය සංවරයත් පුරුදු වෙනවා. පමණ දැනීම කියන එකේ ගැඹුරක් තියෙනවා. ඊළඟට පන්තංජ සයනාසනං විවේකී ජනශූන්‍ය සේනාසනවලට ඇලුම් කිරීම. මේකෙන් කියවෙන්නේ මානසික දියුණුවට නිස්කලංක පරිසරයක තියෙන වැදගත්කම නේද? හරියටම. භාවනාවට, ගැඹුරු චින්තනයට සිත එකඟ කරගන්න හුදකලාව සහ නිහඬ බව උපකාරී වෙනවා. ගම්මානවලින් ඈත වනගත සෙනසුන් වගේ තැන් තෝරා ගැනීමෙන් බාහිර බාධක අවම කරගන්න පුළුවන්. දැන් බලන්න මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි. කය වචනය සංවර කරගත්තා, විනය රීති පිළිපදිනවා, ආහාරය පමණ දන්නවා, නිස්කලංක තැනක ඉන්නවා. මේ හැම දෙයකින්ම සූදානම් කරන්නේ මොකටද? අවසාන කරුණට අධිචිත්තේච ආයෝගෝ උසස් සූසිත දියුණු කිරීමෙහි යෙදීම. ඔව්. ඒ කියන්නේ මේ සකස් කරගත්ත මුළු වේදිකාවම පාවිච්චි කරලා ප්‍රධානම කාර්ය වන චිත්ත භාවනාව කරන එක. ඒක තමයි අධිචිත්තය කියන්නේ උසස් වූ සමාධිසිත. මූලාශ්‍රයේ විශේෂයෙන්ම රූපාවචර සහ අරූපාවචර ධානය තුලත් අෂ්ට සමාපත්තිය ගැන මෙහිදී සඳහන් කරනවා. ඒ කියන්නේ සිතේ ඒකාග්‍රතාවය උපරිම මට්ටමකට ගෙනීම. ඔව්. දැන් බලන්න මේ අවසාන ගාතාව කොයිතරම් පරිපූර්ණද කියලා. මෙතනදී තමයි මේ සියල්ල එකට සම්බන්ධ වෙන්නේ. මූලාශ්‍රයෙන්ම සඳහන් වෙනවා මේ කරුණු තුලින් ත්‍රිවිධ ශික්ෂාවම නිරූපණය වන බව. ශීල, සමාධි, ප්‍රඥා. ඔව්. අනුපවාද අනූපඝාත සහ පාතිමෝක්ෂ සංවරය තුලින් ශීල ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ආහාරය පමණ දැනීම සහ විවේකී සෙනසුන එසුර තුලින් සමාධියට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. අධිචිත්තයේ යෙදීමෙන් කෙලින්ම සමාධි ශික්ෂාව වැඩෙනවා. ඔව්. මේ ශීලයේ සහ සමාධි පදනම් කරගෙන තමයි විදර්ශනා වඩා ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරගන්නේ. ඉතින් මේ ගාථාවෙන් සම්පූර්ණ විමුක්ති මාර්ගයම සාරාංශගත කරලා තියෙනවා. ඉතින් අපි මේ කතාව පටන් ගත්තේ උපෝසතය පැවැත්වෙන කාලය ගැන සරල කුතුහලය දනවන ප්‍රශ්නයකින්. ඇයි බුද්ධ ශාසනයක් අවුරුදු 7කට වරක් තව එකක මාස 6කට වරක් කියලා. නමුත් අපිට ලැබුණු පිළිතුර කාලසටහනක් ගන්න නෙවෙයි. ඒ වෙනුවට ඕනෑම කාලයකට, ඕනෑම සමාජයකට, ඕනෑම කෙනෙකුට වළංගු වෙන විශ්වීය දහමක්. ඔව්. මේන් අපිට ගත හැකි ප්‍රධානම ආදර්ශය තමයි බාහිර චාරිත්‍ර වාරිත්‍ර නීති රීති ව්‍යුහයන් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒක ඇත්ත. නමුත් සදාචාරය, චිත්ත දමනය සහ ප්‍රඥාව කියන මූලික හරයන් වෙනස් වෙන්නේ නැහැ කියන එක. ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ හරිම අපූර්වට කවදාද කියන ප්‍රශ්නේ ඉඳන් මොකක්ද සහ ඇයි කියන ගැඹුරු තැනට සාකච්ඡාව රැගෙන ගියා. හරියටම කාලය වැදගත් නෑ, අනුශාසනාවේ හරයයි වැදගත් කියන එක තමයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. අවසාන වශයෙන් සිතන්නට යමක් විපස්සී බුදුන් වහන්සේගේ එක අවවාදයක් අවුරුදු 7ක් පුරාම බලපැවැත්වෙන තරම් ශක්තිමත් වුණා කියලා මූලාශ්‍රයේ කියවෙනවා.